ඉසිවරුන්දුටු මගේ බවගමන. දෙවන පොත. අපිදච මහාරට්ටගුරු අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානාහිමියන් සමග මා පැවැත්වූ රූපවාහිනී සාකච්ඡා සහ උන්වහන්සේ විසින් ප්‍රකාශයට පත් කළ ලිපිලේඛන ඇසුරිනි. 19 වන කොටස. අපි ආපසු ලංකාවට එන්න පිටත් වුණා. ඒ දවස්වල අද වගේ කෙලින්ම ලංකාවට යාමට ඒමට ගුවන් ගමන් පහසුකම් තිබුණේ නැහැ. අපි ඉන්දියාවට ඇවිල්ලා ප්‍රාදේශීය ගුවන් තොටුපළක නැවතිලා හිටියා ලංකාවට එන්න. එදා ලංකාවට ඒමට නියමිත ගුවන් යානය පැය 7-8ක් විතර ප්‍රමාද වෙනවා කියලා දැනගන්න ලැබුණා. ඔය අතර අපූර්ව සිද්ධියක් වුණා. ගුවන් තොටුපළේ හිටිය ඉන්දියානු ගුවන් මගිය මං එක්කලා කතාවට වැටුණා. මං මගේ සියලු විස්තර ඔහුට කීවා. ඔහු මදක් කල්පනා කරලා ඉඳලා කීවා මේ රටේ නාඩි වාක්‍යය කියලා ශාස්ත්‍ර ක්‍රමයක් තියෙනවා. කැමති නම් ගිහින් බලමුද කියලා. මං ශාස්ත්‍ර එච්චර විශ්වාස කරන්නේ නෑ. කමක් නෑ. අන්තිම තුරුම්පුවත් ගහලා බලමු කියලා හිත හදාගෙන ඒ යෝජනාවට මම කැමති වුණා. මගේ යාළුවා ගුවන් තොටුපළ කිට්ටුවම තියෙන නාඩි වාක්‍යය කියවන තැනකට අපි එක් කරගෙන ගියා. එතන හිටිය තැනැත්තා අපි ශාස්ත්‍ර අහන්නද ආවේ කියලා ඇහුවා. අපි ඕ කීවම ඒ අය මගෙන් කේන්දරේ තියෙනවද කියලා ඇහුවා. මේ මොහොතේ නැති බව මම කීවා. එහෙනම් අත බලමු කියලා මගේ දකුණු අත පරීක්ෂා කර බලා කාමරයට ගිහිල්ලා පරණ තල්කොළ පොතක් ගෙනාවා. එහි පිටු පෙරලලා අන්තිමේදී අපේ විස්තර කියන්න පටන් ගත්තා. මට පුදුම හිතුනේ ඒ තැනත්තා මගේ නම, නෝනාගේ නම, අපේ දෙමාපියන්ගේ නම් පවා කීව නිසායි. ඉන්පස්සේ අපට එක ගැහණු දරුවෙක් සිටින බවත් කීවා. ඇයට පපුව අමාරුවක් ඇති බවත් කිසිම වෛද්‍ය ක්‍රමයකින්වත් මෙම රෝගිය සුව නොවන බවත් කීවා. මේ කර්මජ හේතුවක් නිසා ඇති වූවක් බැවින් ඒ සඳහා වූ පුද පූජා කිරීමෙන් රෝගය සම්පූර්ණයෙන්ම සුව වෙන බවත් කියා තිබුණා. ඊට පස්සේ මේ කර්මය ඇති වුණු හැටි විස්තර කළා. පෙර භවයකදී අපි පවුලක් විදිහට ඉන්නකොට අසල්වාසී එක්තරා පවුලක දැරියක් අපේ දුවත් එක්කලා සෙල්ලම් කරමින් ඉන්නකොට අපේ දුව අනෙක් දරුවගේ පපුවට පහරක් ගහලා තියෙනවා. ඒ දරුවා අඬාගෙන ගිහිල්ලා ඒ දරුවගේ දෙමාපියන්ට පැමිණිලි කරලා ඒ අය අපි හමුවෙන් ඇවිත් විස්තර කීවම දරුවන්ගේ ආරවුල් පිළිබඳ දෙමාපියන් මැදිහත් නොවිය යුතු බව අපි කියා තියෙනවා. එම අවස්ථාවේම දැරියගේ දෙමාපියන් අපට දොස් කියා කවදා හෝ අපේ දරුවෙකුටත් මෙවැනි පපුවේ ආබාධයක් ඇති වුණාම දෙමාපියන්ට ඇතිවන වේදනාව දැනේ කියා ශාප කරලා තියෙනවා. ඒ ශාපය නිසා මේ භවයේදී පළදී ඇති බවත් එකී නාඩ්‍ය වාක්‍යයේ කියා තිබුණා. මෙම ශාපයෙන් මිදීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ගද කළ යුතු පුද පූජා විදිත් එහි විස්තර කර තිබුණා. පුද පූජා වශයෙන් දක්වා තිබුණේ අනාථ ළමා නිවාසයකට දින 7ක් ආහාර වේලක් පිරිනමා දරුවා ඒ අනාථ නිවාසයේ දරුවන් සමග ගත කරවන ලෙසයි. දරුවා වෙනුවෙන් දෙමාපියන් එම අනාථ දරුවන්ගෙන් තමන් අතින් පෙර භවයේදී සිදු වූ වරදට සමාව ඉල්ලිය යුතු බවයි. මම වහාම ලංකාවට එන ගමන අවලංගු කර ගුවන් තොටුපළ ආසන්නයේම තිබෙන ළමා නිවාසයකට ගොස් නාඩි වාක්‍යයේ කියා තිබුණ ආකාරයටම පූජා කටයුතු සිදු කළා. 7 වන දවසේ උදේ අපේ දුව ඉතා සතුටින් අවදි වුණා. වෙනදා අවදි වෙනකොට හැමදාම පපුව රිදෙන බවට පැමිණිලි කරමිනු නැගිටින්නේ. අපි ආපසු ලංකාවට ආවේ ලෝකයේ දක්ෂම වෛද්‍යවරුන්ටත් සුව කළ නොහැකි වූ රෝගයට නාඩි වාක්‍ය උපදෙස් අනුව පුද පූජා කිරීමෙන් සුවපත් වූ අපේ දියණියද සමගයි. එදා සිට අපේ දුවට කිසිම දවසක බරපතල ලෙඩක් දුකක් හැදුන්නේ නැහැ. ඊට පස්සේ මේ නාඩි වාක්‍යය පිළිබඳව මට දැඩි විශ්වාසයක් ඇති වුණා. ඉන්දියාවට යන්න ලැබුණු හැම විටම විවිධ නාඩි වාක්‍ය කියවන තැන්වලින් මම තොරතුරු ලබා ගත්තා. මහත්තයා දරුවා ගැන අනාගතය ගැන ඇහුවේ නැද්ද? මම සියලු දෙනාගේම තොරතුරු ගත්තා. දුව ගැන මොනවද කියලා තිබුණේ කියලා දැනගන්න කැමතියි. දුව උගතුන් ඉදිරියේ අනෙක් අය වෙනුවෙන් තර්ක කරන කෙනෙක් වෙනවා. පසු කාලෙක දුව උගතෙක් විදිහට අනෙක් අයගේ ප්‍රශ්න විසඳන කෙනෙක් වෙනවා. එයා බඳින්නේ මිනිස්සු සුවපත් කරන කෙනෙක් එක්කලා කියලා තිබුණා. ඒ කියන්නේ දුස්තර මහත්තයෙක් කියලා මම තේරුම් ගත්තේ. මට මේ කරුණ එච්චර පැහැදිලි නෑ මහත්තයා. මහත්තයා මේ නාඩි වාක්‍යය කියලා තියෙන්නේ මීට අවුරුදු 5000කට 6000කට පෙර ඉන්දියාවේ හිටි මහා බල සම්පන්න ඍෂීන් වහන්සේලා විසින්. මට දැනගන්නට ලැබුණු හැටියට මේ ඍෂීන් වහන්සේලා ධ්‍යාන බලයෙන් ලබාගත් තුන්කල් දක්නා ඥානයක් ශක්තියක් තිබුණා. ඒ අය තමයි මේ නාඩි වාක්‍ය කියලා තියෙන්නේ. මේවා ලේඛනගත වෙලා තියෙන්නේ මීට අවුරුදු 3000කට ඉස්සර. ඒ කාලේ අද අපේ රටවල තියෙන ආකාරයේ ආයතන තිබුණේ නැහැ. උදාහරණයක් විදිහට කීවොත් අද පවතින උසාවි නීතිඥ සේවා තිබුණේ නැහැ. ඒ කටයුතු ඒ අය විස්තර කෙරුවේ වෙනත් විදිහකට. නීතිඥ වෘත්තිය හැඳින්වුවේ අනෙක් අයගේ ප්‍රශ්න වෙනුවෙන් උගතුන් ඉදිරියේ තර්ක කරන අය විදිහට. විනිසුරුවරුන් හැඳින්වුවේ උගතුන් හැටියටයි.
ඒ විදිහට සලකපුවාම අපේ දුව නීතිඥයෙක් වෙනවා, පසු කාලීනව විනිශ්චයකාර ධුරයක කටයුතු කරනවා කියලායි මම තේරුම් ගත්තේ. නාඩි වාක්‍යවල විස්තර එක දිගටම කියවෙනවා. සමහර නාඩි විස්තර කියන්නේ අවුරුද්දෙන් අවුරුද්දට. මම අද්දුටු සිද්ධියක් මේ මහත්තයාට කියන්නම්. මගේ නාඩි වාක්‍යයේ එක් අවුරුද්දක කියලා තිබුණා ඒ අවුරුද්දේ මට අසනීපයක් හැදෙනවා. ඒකට නියමිත පුද පූජා නොකළොත් මගේ ජීවිතයට හානියක් වීමට උනත් වෙන්න ඉඩ තියෙනවා කියලා. මම ඒ අවුරුද්දේ මුලදිම ඒ පුද පූජා කෙරුවා. ඒත් ටික දවසක් යනකොට මට අසනීප තත්ත්වය දැනෙන්න පටන් ගත්තා. මම හිතුවා මම කළ පූජාවේ මොකක් හරි අඩුපාඩුවක් වෙන්න ඇති කියලා හිතලා දෙමළ භාෂාව පිළිබඳව හසල දැනුමක් ඇති, එසේම මේ විෂය පිළිබඳවද කරුණු කාරණා හොඳින් දන්නා කෙනෙකු ලව නාඩි පොත නැවතත් පැහැදිලි කර ගැනීමට තීරණය කළා. එවකට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දෙමළ භාෂා අංශයේ මහාචාර්යවරයා ලෙස කටයුතු කළේ මගේ ද්‍රවිඩ මිත්‍රයෙක්. මම මේ මහත්මයා හමු වෙලා විස්තරය කීවා. ඒ මහත්මයා මගේ නාඩි විස්තර පොත කියවලා කරුණු පැහැදිලි කළා. විස්තරයට අනුව මම පුද පූජා කළ යුතුව තිබුණේ මහා ලක්ෂ්මියටයි. මහා ලක්ෂ්මියගේ අවස්ථා 7ක් තියෙනවා. ඔබ පූජාව කරලා තියෙන්නේ වැරදි අවස්ථාවක. එම නිසා නිවැරදි අවස්ථාවට අදාළ පූජාව නැවතත් කරන්න. මෙම නාඩි වාක්‍යයට අනුව එසේ නොකළොත් ජීවිත හානි අවදානමක්ද තියෙනවා. මෙම නාඩි වාක්‍ය ශාස්ත්‍රයේ සත්‍යයි, නිවැරදි. මම දන්න හැටියට ලංකාවේ කිසිම කෝවිලක මෙම පූජාවට කියවිය යුතු ස්තෝත්‍ර නැහැ. ඉන්දියාවේ එක්තරා පුස්තකාලයක විතරයි මෙම ස්තෝත්‍ර තියෙන්නේ. එම නිසා මේ ස්තෝත්‍ර ලබාගෙන මෙම පූජාව නැවතත් කරන ලෙසට ඒ මහත්මයා මට දැඩිව උපදෙස් දුන්නා. පුස්තකාලයේ නම සඳහන් කළද මාය සටහන් කරගෙන නැත. ඒ අනුව මම ඉන්දියාවට ගිහිල්ලා මහාචාර්යවරයා කියවූ පුස්තකාලයෙන් එකී ස්තෝත්‍ර ලබාගෙන ඒ ජුන්තුපිටිය කෝවිලේ අයියර්වරුන්ට පෙන්නුවා. ඒ අය කීවේ තමන් මීට පෙර කිසිම අවස්ථාවක මෙවැනි ස්තෝත්‍ර කියවා නොමැති බවයි. එකී ස්තෝත්‍ර වෙනත් කෝවිල් වලටද බෙදාහරින ලෙසට මම ඔවුන්ට උපදෙස් දී නාඩි වාක්‍යයේ කියා තිබූ අන්දමට පූජාව නැවතත් සිදු කළා. මතුවෙන් පැවති රෝග ලක්ෂණ පහව ගොස් මම සුවපත් වුණා. ඒ හේතුවෙන් මම අදටත් දීර්ඝායුෂ විඳිනවා. මේ මහත්තයාට මම තවත් වැදගත් උපදෙසක් දෙන්න කැමතියි. පූජාවකදී ස්තෝත්‍ර කියන අයියර්වරු සමහර විට කිසියම් ස්තෝත්‍රයක් 108 වරක් කියන්න කියලා නියම වෙලා තියෙනකොට සමහර අයියර්වරු ස්තෝත්‍රය 50ක් හෝ 60 වතාවක් විතර කියලා පූජාව හමාර කරනවා. එතකොට මේ පූජාවේ නියම ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ. නැත්තම් ප්‍රතිඵල ලැබෙන්නේ සුළුයි. එම නිසා අයියර්වරුන් ලවා පූජාවක් කරවා ගන්නකොට ස්තෝත්‍ර කියන වාර ගණන නිවැරදිව කියවන්න කියලා උපදෙස් දෙන එක හොඳයි. උදාහරණයක් විදිහට කියවොත් යතුරකින් දොරක් අරින්න යතුර 3 පාරක් කරකවන්න කියලා උපදෙස් දීලා තියෙද්දි යතුරු එකවරක් දෙපාරක් කරකුවට කවදාවත් දොර ඇරෙන්නේ නැහැ. ඒ වගේ ස්තෝත්‍රවල කියලා තියෙන ගණන කියවන්න ඕනේ. හරියට කොයිල් එකක් ඔතනවා වගේ. කොයිල් එකකින් නිය ඕනේ. එතකොට තමයි නියම ප්‍රතිඵල ලැබෙන්නේ. බෞද්ධ අපි ගාථා කියනකොටත් මේ පිළිවෙත අනුගමනය කළ යුතුයි කියලායි මම හිතන්නේ.